ගවේෂණය අපේ channel ඔබට ලබා දෙන ධර්ම දායාදයකි. ඔබට අපිව දැනෙනව නම් අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න. අන් අයට ධර්ම දායාදය පිණිස මේ share කරන්න. සැනසීම සමානයි නිවන, කැළඹීම සමානයි සසර. දැන් මේ හැම කෙනෙක්ම එන්නේ මොකක් අරඹයාද? නිවන් දකින්න. මොකක් කරන්න දෙන්නේ? මොකද නිවන් දකින්නවයි කියන්නේ? පණ යන වැඩක්ද? නිවන් දකින්නවයි කියන්නේ හිත නිවා ගන්න. මොකක් නිවා ගන්නද? නිවන් දකින්නවයි කියන්නේ වෙන මොකක් නෙවෙයි, හිත නිවා ගන්න. පහනක් දැල්ල නිමිල යනවා වගේ තමන්ගේ හිත නිවා ගන්න තමයි මේ හැම කෙනෙක්ම උත්සාහ කරන්න. ඒක තේරුම් ගන්න. ඒක අවබෝධ කරගන්න මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම මොකක් කරනවද? උත්සාහ කරනවා. කොහොමද මිනිස්සු තමන්ගේ හිත නිවා ගන්න උත්සාහ කරන්නේ? ධන එකතු කළා. මොකක් එකතු කළාද? ධන එකතු කළා. ඒ මිනිස්සු හිතන යාගේ හිත නිවා. යා හිතන්නේ එහෙමයි. එතකොට තවත් මිනිස්සු අධ්‍යාපනය ලබනවා. මොකක් ලබනවද? ඒ අධ්‍යාපනය ලබන්නේ ඒ ඩිග්‍රී කරන එක දිගට මම නම් දන්නේ නැහැ. ඕක තියෙන පඩි පෙළවල් වගේ නම් තියෙනවා. ඒ මොකටද එයාලා ලබා ගන්න? හිත උලව ගන්නද නිවා ගන්න? හිත නිවා. එයාලා හිතනවා ඒ ටික කරගෙන ගියාම එයාලගේ හිතට හරියයි කියලා. හිතට හරියයි කියලා නෙවෙයි ඒගොල්ලෝ හිතන්නේ ජීවිතේට හරියයි කියලා. ජීවිතේට කියන්නේ හිතටනේ. ඒ විදිහට බලනකොට මේ ලෝකේ හැම මිනිස්සෙක්ම මොකද්ද හිතට සහනයක් හොයනවා. මොකක් හොයනවද? හිතට සහනය. කොච්චර කට්ටිය කොච්චර විදි වලට හොයනවද? මැණිකක් මඩට විසිකල්ලා එකෙක් උතුරු දිශාවේ හොයනවා. කොහේ හොයනවද? උතුරු දිශාවේ. තව එකෙක් කොහේ හොයනවද? දකුණු දිශාවේ. තව එකෙක් බටහිර හොයනවා. තව එකෙක් නැගෙනහිර හොයනවා. තව එකෙක් අහසේ හොයනවා. තව එකෙක් කොහේ හොයනවද? පොළව ආරල හොයනවා. එහෙමද? මැණිකක් කොහේ? හැබැයි මැණික විසිකල්ලා තියෙන පාටද? මඩට. මම මගේ හදවත තුල හොයාගත්ත එච්චරයි. මොකක් තුල හොයනවද? හදවත තුල හොයන හැම කෙනෙක්ටම හම්බ වෙනවා. උතුරට ගිහිල්ලා හොයන කිසි කෙනෙක්ට හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ හොයනවා. මොකක්ද ඒ කිව්ව කතාවේ තේරුම? මොකද මං ඒ කිව්වේ? මණිකක් මඩකට විසිකල්ලා එකෙක් කොහෙට ගිහිල්ලා හොයනවද? උතුරට, දකුණට, නැගෙනහිරට, බටහිරට එක එක තැන් වලට. හදීසේ මිනිස්සේ තමන්ගේ හදවත තුල හොයන. කාට විතරද හම්බ වෙන්නේ? හදවත තුල හොයපු කෙනාට විතරයි. අනික කිසිම කෙනෙක්ට හම්බ වෙන්නේ නෑ. තන මාරු කරාට, දේශනාව මාරු කරාට, එතනින් ගියාට පස්සේ බලයෙන් ධනයට, ධනයෙන් බලයට දෙකම එකට කිසිම තැනක හම්බ වෙන්නේ නෑ. ඒ කියන්නේ මිනිස්සු තමන්ගේ මැනික බලය ලබාගෙන හොයා ගන්න හදනවා. තවත් කෙනෙක් ධනය ලබාගෙන හොයා ගන්න හදනවා. තවත් කෙනෙක් ඉගෙනීම කියන්නේ ඉස්සෙල්ලා කියපු කතාවම තමයි තා උපමාවකින් කිව්වේ. නේ? හැබැයි කාට විතරක් හම්බ වෙනව කිව්වද? මම වගේ හදවත තුල හොයාගත්ත මනුස්සයෙක්ට විතරක් හම්බ වෙනවා. පොත්පත් වල තවරු පොත්පත් පෙරලා හොයන. මොනව පෙරලා හොයනවද? පොත්පත් පෙරලා හොයනවා. හැබැයි කවුරුත් තමන්ගේ හදවත ඇතුළට යන්න බයයි. ඔය ඇතුළට යන්න බයයිද? ඒගොල්ලෝ විශ්වාස කරනවා මේ තැනක කොහේ හරි තැනක තමන්ගේ නිදහස, තමන්ගේ ප්‍රේමය, තමන්ගේ ආදරය, තමන්ගේ ආනන්දය කොහේ හරි තැන උතුරු දිශාවේ හරි, උඩ හරි, යට හරි ඇති, පොතක ඇති, දේශනාවක ඇති එහෙම හිතනවා. තේරුණා? එහෙම හිතුවට ඒකකවත් නැහැ. ඒකකවත් නැහැ. තමන්ගේ හදවත ඇතුළාන්තයට ගියාම යහම්බ වෙනවා. ඒක තමයි කෙටියෙන්ම කියන්න තියෙන්නේ. ඒක තමයි මොකක් කියන්න තියෙන්නේද? කෙටියෙන්ම කියන්නේ. ඇයි මිනිසුන්ට හදවත ඇතුළට යන්න හිතෙන්නේ නැත්තේ? මිනිසුන්ට වෙලා ඇතුළාන්තයට ගමන් කරන්න වෙන්නේ නැත්තේ වෙන මොකක් අනිසේ නෙවෙයි හිතේ තියෙනවා අපි ඇති කරගත්ත බෙදී. මොනවද තියෙන්නේ? බෙදී. මොනවද හිතේ තියෙන බෙදී? හිතේ තියෙන බෙදී මොනවද? ආදරය තියෙනවා, වෛරය තියෙනවා. මොකක්ද තියෙනවද? ආදරයත් හිතේ තියෙනවා, වෛරයත් හිතේ තියෙනවා. සැනසීමත් හිතේ තියෙනවා. සැනසීමට ප්‍රතිවිරුද්ධ එක මොකද්ද?
සනසීමක් නැතිකමත් හිතේ තියෙනවා. ඒක තමයි මොකද්ද? බෙදීම. ඊළඟට සංසිඳීම තියෙනකොට නොසංසිඳීමක් අපි බලන්න අපි වෙලා සමහර වෙලාවට කොච්චර සංසිඳිලා ඉන්නවද? හැබැයි සමහර වෙලාවට කොච්චර ඇතුළාන්තයේ කැළඹෙනවද? මොකද්ද? ඇත්තටම කැළඹීම තියෙනකොට සංසිඳීම බලාගෙන ඉන්න. සංසිඳීම තියෙනකොට කැළඹීම කොහාට වෙලා බලන් ඉන්නේ? හදවතේ මුල්ලකට වෙලා. කොහාට වෙලා බලන් ඉන්නේ? ඇත්තටම සංකාර ඉදිරියේ විසංකාර නටනවා. මොකද කිව්වේ? සංකාර ඉදිරියේ විසංකාර නටන. මොකද සංස්කාර කියන්නේ? සංස්කාර කියන්නේ මොකද්ද? හේතුඵල ධමයෙන් සකස් වෙච්ච දේවල්. මොකද්ද විසංකාර කියන්නේ? නිර්වාණය. මොකද්ද? ඒ කියන්නේ අපි හේතුඵල ධමයෙන් සකස් වෙච්ච දේවල් හිත තුල හිත සකස් වෙනකොට නිර්වාණය එළියට වෙලා නටනවා. නිර්වාණයට ඇතුල් වෙනකොට සංස්කාර නටනවා. මොනව නටනවද? සංස්කාර. ඔක තමයි හිතේ තියෙන බෙදීම. හිතේ තියෙන තවත් ඔහෙල නොසිතන බෙදීමක් තමයි සසර හා නිවන. මොකද්ද? මොකද්ද? සසරත් හිතේ තියෙන එක බෙදීමක්. නිවන සසර යනකොට ඒක අනිත් පැත්ත තමයි මොකද්ද? සසර යන මිනිස්සු නිවන් දකින්න යනවා. නිවනට යන මිනිස්සු සංසාරේ යනවා. සසරට යන මිනිස්සු කොහේ යනවද? නිවනට යනවා. නිවනට යන මිනිස්සු සසරට යනවා. ඔයාලා හිතන්නේ හීනෙන්වත් හිතන්නේ. කොහෙවත් හිතන්නේ නැද්ද? ඉතින් අර වගේම තමයි සංසිඳීම තියෙනකොට නොසංසිඳීම පැත්තකට වෙලා ඉන්නවා. ඒ සංසිඳීම හොයන් යනකොට මේ මිනිස්සෙට මොකක් හම්බ වෙනවද? කැළඹීමක් හම්බ වෙනවා. කැළඹීම ඉවර වෙනකොට මොකක් හම්බ වෙනවද? සැනසීමක් ලැබෙනවා. ඉතින් ඔතේ ඔය වචන දෙකට අර වචන දෙක දාගන්න. සැනසීම සමානයි නිවන, කැළඹීම සමානයි සසර. එතකොට දැන් නිවන හොයාගෙන යනකොට මොකද්ද හම්බ වෙන්නේ? සසර හම්බ වෙනවා. බලන්න ඒක නෙවෙයිද වෙලා තියෙන්නේ කියලා. මං කියන මේ කතාව ලේසියකට තේරෙන එක. ඒක තමසල පිස්සන් කොටුවට යන්න ඕන. කවන්න මේක අහගන්නකො තේරෙන්නේ නැත්නම් මොකක් කරන්නද? අහලා තියාගන්න. එතකොට සංසාරේ යනකො ආයෙ කොහාට යනවද? නිවනට යනවා. ඒකත් හිතේ තියෙන බෙදීම. හිතේ තියෙන දැන් හිත බෙදිලා නැත්තම් ඔහොම නිවනක් හොයාවි. හිත බෙදිලා නැත්තම් නිවන හොයාවිද? කැළඹුණේ නැත්තම් සැනසීම හොයාවිද? වෛරය නැත්තම් ආදරය හොයාවිද? ද කාට හරි වෛරය කෝපය ඇති වෙන්න නැත්නම් ආදරය හොයාවිද? ඒක හිත ওই විදියට මේ කාගේ හිත මිනිස්සු ওই විදියට බෙදාගෙන තියෙනවා. ඒ බෙදීම බුදුහාමුදුරුවෝ 16 ආකාරයකට 32කට කඩලා විස්තර කරනවා. දන්නේ? සරාගාවා චිත්තං සරාගා චිත්තං පජානාති. මිනිසුන්ගේ හිත රාගයක් ඇති වෙනවා. මොකක් ඇති වෙනවද? රාගය ඇති වෙනවා. ඊළඟ ඒ වගේම මොකක් ඇති වෙනවද? විරාගය ඇති වෙනවා. ඔන්න තවත් බෙදීමක්. රාගය තුල හිත රාග විරාග වශයෙන් බෙදලා. ප්‍රඥාව මෝහය වශයෙන් බෙදලා. විසිරීම තැම්පත් වීම වශයෙන් බෙදලා. නිදහස් වීම නිදහස් නොවීම වශයෙන් බෙදලා. අහලානේ? හිත බෙදලා. මොකක් වෙලාද? මම අහනවා එතකොට විරාගයේ නිවනද රාගයේ නිවනද? දැන් ඔබ හොයන නිදහස තියෙන විරාගය තුලද රාගය තුලද? විරාගය තියලද රාගය තුලද? එතකොට වෙල විරාගය හොයාගෙන යනවා. දැන් ඔයාලගේ නිදහස තියෙන මොකක්ද තුලද? විරාගයතර විරාගය. එතකොට ඔයාලට හම්බ වෙන්නේ මොකද්ද? කවුරු හරි තව කෙනෙක් රාගය හොයාගෙන යනවා. ඌ හිතනවා ඌගේ නිවන තියෙන මොකක්ද තුලද? එතකොට එයාට හම්බ වෙන්නේ මොකද්ද? විරාගය. ওই දෙකම එකක් වෙච්ච කෙනා දිරනවා. කොනකවත් අනන්තේවත් ඔබේ සත්‍ය නැහැ. මේ අනන්තයට ගියත් සත්‍ය නැහැ, කොනකට ගියත් සත්‍ය නැහැ. අනන්තයත් කොනත්. ඒ කියන්නේ අන්තයත් අන්තයනේ. අන්තය කොනකට තව කියන වචන නැත අන්තය. ඈතට කියන වචනයක් තමයි ඈතට අනන්තය. මොකද්ද? ඈතට කියනවා අනන්තර මහා සාගරයක් තියෙන එක නිකන් අනන්තයක් වගේ. රැල්ල හරියට කොනක් වගේ.
මොකක් වගේද? ඒ දෙක තුලම සත්‍ය නැහැ. මොකක් නැද්ද? ඒ දෙකම එකක් වුණාම සත්‍ය පවතිනවා. මොකක් පවතිනවද? සත්‍ය පවතිනවා. මේ නුඹලාගේ ওই මුළු ශරීරයම මේ මුළු ස්වභාව දහම වුණොත් මං මොකක් වෙනවද? මම මේ කියන කතාව තේරෙනවා. තේරෙනව නෙවෙයි ඇත්තටම. ඔහුගේ මුළු ජීවිතේම මේ දේශනාවයි. එච්චරයි තියෙන්නේ. ශරීරය තියෙනවා, හිත තියෙනවා. ශරීරය තියෙනවා, හිත තනිකර වහස බවට පත් කරා. එතන හිත නැහැ. තියෙන්නේ මොකද්ද? අහස. ශරීරය අහසේ යට අනිත් අවශේෂ දේවල් බවට පත් කරා. එතකොට තියෙන්නේ දෙකට අහසටයි අර ගස් කොළන් ඇලදොල ගංගා ඒවටයි කියන පොදු නමක් තමයි මොකද්ද? ස්වභාව දහම. මොන දහමද? එතකොට කවුද නැත්තේ? මගේ දේශනාව අහලා කවුරුවත් එන දඟලන්න එපා. හරියට අහගෙන ඉන්න නෑහුණා වගේ. මොකක් වගේද? නෑහුණා. එතකොට ඒක තේරෙන්න ගන්න. තේරුණා? මේ කතාව මෙච්චර ගොඩක් කිව්වම අපවිත්‍ර වෙනවා. පරම ශූන්‍යතාව දහම කියන්න ගියාම මොකක් වෙනවද? ඒ ශූන්‍යතාව දහම අපිරිසුදු වෙනවා. ඒක විනාඩියකට වඩා කියන්න හොඳ නැහැ. මොකට වඩා කියන්න හොඳ නැද්ද? විනාඩියකට වඩා කියන්න හොඳ නැහැ. ඇයි ඒ? ඇත්තටම මට මේ කියන්න ඕන දහමට මේ ලෝකේ ශබ්දකෝෂයක වචන නැහැ. මොනව නැද්ද? වචන. මේ තියෙන වචන උපරිම රොමැන්ටික් කරලා උපරිම ලස්සන කරලා තමයි මේ කියන්නේ. මොකද ඒක වචන වලින් කොච්චර ලස්සන කරන්න ගියද වචන එච්චර ලස්සන නැහැ. ඒ සත්‍ය තරම්. මොනව තරම්ද? සත්‍ය තරම්. වචන ලස්සන නැහැ. වචනට පරාසයක් තියෙනවා. සත්‍යයට පරාසයක් නැහැ. තේරුණාද? ඒ නිසා ඔයලා කවදක ඔයලගේ හිතේ බෙදීම අධ්‍යයනය කරන්න. මොනව කරන්නද? හිතේ බෙදීම අධ්‍යයනය කළා. එකේ එකක්වත් නොවි ඉන්න වග බලා ගන්න. රාගයවත් විරාගයවත් නොවෙන්න. මෝහයවත් ප්‍රඥාවත් නොවෙන්න. ඒ දෙක එතකොට එකට එකතු වෙනවා. ඇවිල්ලා එකක් බවට පත් වෙනවා එච්චරයි. මිනිසු නිවීම හොයනවා. මොකක් හොයනවද? සැනසීම හොයනවා. සතුට හොයනවා. හැබැයි එක එක දේවල් කරනවා. නමුත් කවදාවත් හම්බ වෙලා තමන්ගේ අතුලාන්තේ පිරලා තියෙන්නේ නැහැ. ඇයි ඒ? බෙදිලා තියෙන නිසා. පිරලා තියෙන්නේ නැත්තේ මොකක් තියෙන නිසාද? බෙදිලා තියෙන නිසා. දැන් එතකොට කොහොමද මේ බෙදීම පිරීම බවට පත් කරගන්නේ? කොහොමද කරන්නේ? පොත්ත ගලවලා ඉවර කරන්න. පොත්ත කියන්නේ මොකද්ද? පොත්ත කියන්නේ උඹලගේ අවිද්‍යාව, මෝඩකම. මොකද්ද? මෝඩකම නිසායි මිනිස්සු බෙදාගන්නේ. ඒ මෝඩකම ගැලවිලා ඉවර වෙච්ච දවසක මේ සියල්ල එක බවට පත්වලා ඉවර වෙනවා. ඒ නිසා මම එකට මෙහෙම කතාවක් කිව්වා. සංකාර ඉදිරියේ විසංකාර නටනමයි කිව්වා. විසංකාර ඉදිරියේ සංකාර නටනමයි. ඒ කියන්නේ ඒ එකක් වෙනකන් තමයි උඹලා නටන්නේ. දැන් බුදුහාමුදුරුවෝ මේ ලෝකෙම ඉස්සරහ නටුමක් නටලා තියෙන්නේ. පුදුම නටුමක්. 2500 ගාණක් ගිහලා තාමත් නටනවා. කවුද? බුදුවරු නටනවා. ඒක දන්නේ? කවුද නටන්නේ? බුදුවරු නටනවා. සංකාර වලට ඔච්චම් කරනවා. එච්චරයි. සංස්කාර බුදුවරු වෙන්න බලන් ඉන්නවා. එච්චරයි. මොකද? සංකාර විසංකාර වෙන්න බලන් ඉන්නවා. විසංකාර සංකාර. ඒ දෙකම එකක් වුණාම සත්‍ය අවබෝධ වෙනවා. එච්චරයි. ඒක නිසා තමයි අර මම මැදපදයක් කිව්වේ. මොකද්ද? නිවන සසරක් එකවම වෙනකන් කාටවත් නිවීමක් නැහැ. මොකක් වෙනකන්ද? නිර්වාණයත් සසරක් එකක් වෙනතුරු කාටවත් නිවීමක් නැහැ. දැන් මට කියන්න මම ඔහෙලා නිවන් දකින්න කියලා කියන්නද? සංසාරේ යන්න කියලා කියන්නද? මට ඒ නිසා වචන කියා ගන්න බැරි නිසා මම නිහඬ වෙනවා. දේශනාව අවසන්.